හෙල්ලෝ එවරිවාන් අද මම මේ විඩිකෙන් වාලට ගෙනාවේ අපි කොහොමද එක දවසකින් එක්සෑමයක් ගොඩදාගන්න කියලා. හිතන්න හෙට උදේටවට එක්සෑම එකක් තියෙනවා. ඒත් ඔයා තාම එක පාඩමයි බැලුවේ. එහෙමත් නැත්නම් බලන්න ඕනේ වගේනවා භාගයක්වත් තාම බලලා ඉවර නැති වෙන්න පුළුවන්. දැන් ඔයා බයෙන් වගේම ස්ට්‍රෙස් එකකින් තමයි ඉන්නේ. එහෙම නේද? බය වෙන්න එපා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ අන්තිම පැය කිහිපෙදී මුළු පොතම කියවන්නේ නැතුව එක්සෑම් එක හොඳටම ගොඩ දාගන්න පුළුවන් පියවර 5ක ලේසි ක්‍රමයක් ගැන. ඔව්, ඔයා හිතනවා වගේම එක දවසින් මුළු විෂයම O level එක්සෑම් එකට හරි එහෙමත් නැත්නම් A level වලට හරි පාඩම් කරන්න බෑ. ඒත් අපි හරි විදිහට වැඩ කළොත් පාස් වෙන මට්ටමට විතරක් නෙවෙයි හොඳම ලකුණු මට්ටමකට අනිවාර්යෙන් යන්න පුළුවන් වෙනවා. ඔයා ඉස්කෝලේ එහෙමත් නැත්නම් කැම්පස් එකේ නැත්නම් වෙන ඕනෑම එක්සෑම් එකකට ලෑස්ති වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම ඔයා මගේ වීඩියෝ බලන්න තාමත් channel එක subscribe කරන්නේ නැත්නම් නම් දැන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. පළවෙනි සහ වැදගත්ම දේ තමයි බය අයින් කරගන්න එක. ගොඩාක් අය කරන ලොකුම වැරද්දක් තමයි අයියෝ මට වෙලාව මදිනේ පාඩම් කරන්න මම ෆේල් වෙයිද කියලා බය වෙන එක. ඔයා බය වෙන ගත්තොත් ඔයාගේ මොළයට මුකුත් මතක හිටින්නේ නැහැ. ඒ වගේම පාඩම් කරන්න හදන දේ අමතක වෙනවා. ඒ නිසා දැන්ම මෙහෙම හිතන්න මං කලින් වැඩ කරේ නැති වුණාට කමක් නැහැ. මම ඉතිරි වෙලා තියෙන පැය කිහිපය මම එක තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව පාඩම් කරනවා. ඒ වගේම මුළු පොතම එකපාර පාඩම් කරන්නේ නැතුව එක්සෑම් එකට වැඩිපුර එන කොටස් ටික විතරක් මම පාඩම් කරනවා කියලා වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්න. දෙවන පියවර තමයි වැඩිපුර ලකුණු ලැබෙන ප්‍රධාන පාඩම් ටික විතරක් වෙන් කරගන්න එක. ඔයා දන්නවද ලෝකයේ තියෙන හැම එක්සෑම් එකකටම 80%ක් ලකුණු ලැබෙන්නේ මුළු විෂය නිර්දේශයේ තියෙන ප්‍රධාන 20%ක කොටස් වලින් කියන එක. ඒ නිසා ඔයා මේ වෙලාවේදී පොතේ මුල ඉඳන් අගට කියවන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ වෙලාව නාස්ති වෙන එක විතරයි. ඔයා කරන්න ඕන දේ තමයි පළවෙනි එක අන්තිම අවුරුදු 3ත් 5ත් අතර ප්‍රශ්න පත්‍ර ටික ගන්න. දෙවෙනි එක තමයි ඒ පේපර්ස් වල නිතරම වගේ අහලා තියෙන වැඩිම ලකුණු ලැබෙන ප්‍රශ්න සහ පාඩම් මොනවාද කියලා මාක් කරගන්න ඕනේ. තුන්වෙනියට කරන්න ඕනේ අන්න ඒ ලකුණු වැඩි ප්‍රධාන පාඩම් 4ක් 5ක් විතරක් පළමුවෙන්ම පාඩම් කරන්න තෝරගන්න එක. මේ වෙලාවට ලොකු තඩිපොත් බලන්න නැතුව කෙටි සටහන් ඒ වගේම ඔයාගේ නෝට් සටහන් විතරක් බලන්න. මොකද අපිට ලොකු නෝට් එකක් එකපාර බලන්න අමාරු වෙන නිසා ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාගේ මොළයට එකපාර කරුණු ගොඩක් මතක තියාගන්න බැහැනේ. ඒ නිසා ගොඩක්ම වෙලාවට ෂෝට් නෝට් එකක් පාවිච්චි කරන්න මේවා පාඩම් කරනකොට. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ සිලබස් එකේ තියෙන්නේ මොනවාද වැඩිපුර ප්‍රශ්නෙන්නේ මොන පාඩම් වලින්ද කියන එක මාක් කරගන්න එක. ඉතින් අපිට එහෙම කරාම අපිට හඳුන ගන්න පුළුවන් අපිට වැඩිපුරම පේපර්ස් වලට අහන්නේ මොන වගේ පාඩම් වලින්ද වැදගත් ප්‍රශ්න මොනවාද කියන එක අපිට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ විදිහට කරොත්. තුන්වෙනි පියවර තමයි කොලයක ලියලා පාඩම් කරන්න පටන් ගන්න එක. ගොඩාක් දෙනෙක් කරන්නේ පාඩම් කරනවා කියලා නිකන් පොත දිහා බලාගෙන ඉන්න එක. ඒකෙන් වෙන්නේ කිසි දෙයක් අපේ ඔළුවට යන්නේ නැහැ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් අපි හරි විදිහට පාඩම් කරන්නේ කොහොමද කියලා. පළවෙනි පියවරේදී ඔයා කරන්න ඕනේ ඔයා එක පාඩමක් තෝරගන්න. ඒ තෝරගත්ත පාඩම විනාඩි 10ත් 15ත් අරගෙන අවධානයෙන් ඔයා කියවන්න ඕනේ. කොයිම වෙලාවකවත් කඩපාඩම් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඔයාට පේපර්ස් වලට උත්තර හරියට ලියා ගන්න බැරි වෙන එක කඩපාඩම් කරොත්. දෙවෙනි එක ඊට පස්සේ පොත වහලා හිස් කොලයක් අරගෙන ඔයාට මතක තියෙන හැමදේම මේ කොලේ ලියන්න ඕනේ. මේක කරන්න ඕනේ පොත් වලින් බලාගෙන නෙවෙයි වගේ මතකෙන්. තුන්වෙනි පියවරේදී දැන් පොත ඇරලා බලන්න ඔයාට අමතක වුණ ප්‍රධාන කරුණු මොනවාද කියලා. ඒ අමතක වුණු ටික විතරක් වෙනත් පාඩ පෑනකින් ලියාගෙන ඒවා ආයෙත් බලලා මතක තියාගන්න ඕනේ. මේ ක්‍රමයෙන් ඔයාගේ මොළය හොඳට වැඩ කරන නිසා අන්තිම මොහොතේ වුණත් කරුණු ඉක්මනින් මතකෙ හිටිනවා. හතරවෙනි පියවර තමයි ඔයා පේපර් එකක් අරගෙන පාඩම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ පාඩම සම්පූර්ණයෙන් පාඩම් කරලා ප්‍රශ්නවලට උත්තර ලියන එකනේ. ඒත් වෙලාව නැති වෙලාවට අපි ඒකේ අනිත් පැත්ත තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මුලින්ම පරණ ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඒකේ තියෙන ප්‍රශ්නයක් අරගන්න මුලින්ම. ඒ ප්‍රශ්නයට අදාළ කොටස විතරක් ඔයා සටහන් වලින් හොයාගෙන ඉක්මනින් පාඩම් කරන්න. ඊට පස්සේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පටන් ගන්න. මම ඔයාලට විශේෂ රහසක් කියන්නම්. උත්තර පත්‍රය බලන කෙනා ලකුණු දෙන්නේ වාලියපු ලොකු හැලි වලට නෙවෙයි. ඒ කියන්නේ ඒ උත්තරේ තියෙන්න ඕනි ප්‍රධාන වචන දිහා බලලා තමයි යා ලකුණු දෙන්නේ. ඒ නිසා අපි ලොකුවට පාඩම් කරන්නේ නැතුව උත්තරයට අදාළ ප්‍රධාන වචන ටික විතරක් මතක තියාගත්තා නම් ඇති. ඒකෙන් වෙලාව ගොඩක් ඉතිරි වෙනවා. මම මේ කියන්නේ එක්සෑම් එකක් ලඟ වෙලා පාඩම් කරන්න ඉන්න ළමයින්ට.
ඒ නිසා ඔයාට හෙට නම් එක්සෑම් එක තියෙන්නේ ඔයා මං මේ කියන විදිහට පාඩම් කරන්න. ඒ වගේම පාස් පේපර්ස් මේ විදිහට කරන්න. එතකොට ලොකු ලකුණකට යන්න පුළුවන් වෙනවා. අවසාන පියවරේදී මම ඔයාලට කියා දෙන්නේ එක්සෑම් එකට කලින් දවසේ රැය අපි කොහොමද සූදානම් වෙන්නේ කියන එක. මේකෙන් කියන්නේ එක්සෑම් එකට කලින් අපි රාත්‍රී කාලේ සහ එක්සෑම් හෝල් එකේදී අපි කරන්න ඕනේ දේ. ඔයා එක්සෑම් එකට කලින් රාත්‍රී කාලේ එළි වෙනකන් ඇහැරලා ඉන්න නම් එපා. අඩුම තරම පැය 4-5ක් ප්‍රමාණවත් නිදා ගන්න ඕනේ. නැත්නම් එක්සෑම් හෝල් එකට ගියාම ඔයා පාඩම් කරපු ටිකත් අමතක කරලා යන්න පුළුවන්. ඒ වගේම එක්සෑම් එකට ගියාම ඔයාට නොදන්න ප්‍රශ්නයක් ආවොත් කවදාවත් හිස්තැනක් තියන්න එපා. ඒ විෂයට අදාළව ඔයා දන්න මොනවා හරි ප්‍රධාන කරුණු ලියලා උත්තරයක් හදාගන්න ඕනේ. අඩුවෙන් හරි ලකුණු ලැබෙන්නේ හිස්තැන් තියෙන්නේ නැති වුණොත් විතරයි. ඉතින් මතක තියාගන්න අන්තිම මොහොතේ වුණත් බය නැතුව මේ විදිහට වැඩ කළොත් ඕනෑම එක්සෑම් එකක් ගොඩ දාගන්න පුළුවන්. ඉතින් දැන්ම ඔයා මේ විදිහට වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේ මේ වීඩියෝ එක බලන්න, ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඉතින් ඔයාලගේ එක්සෑම් එකට මම සුබ පතනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්නම්. බයි.